Hi guys කොහොමද? හයි අද අපි ඇවිල්ලා තියෙන්නේ ලස්සනම තැනකට. ඇත්තටම අපිට ඕන වුණා මානසික නිදහස. අපි ඒ වගේ වෙලාවට ගොඩාක් වෙලාවට කරන්නේ අපි දෙන්න සබාදහමත් එක්ක තියෙන තැනකට එන එක. මොකද ඒ තියෙන ভাইබ්‍රේෂන් එක ඒ තියෙන නිදහස අපිට කිසිම දෙයකින් ගන්න බෑ. අපි දෙන්න ප්ලෑන් කරන දේවල් හැම දෙයක්ම කරන්න අපි චුටක් එළියට එනවා කොළඹින් ගොඩාක් එළියට එනවා. ඒ ඇවිල්ලා මම ඔයාලට පෙන්නනම් මේ තැන කොච්චර ලස්සනද කියලා. ගොඩක් අය දන්නවත් ඇති නේද? අපි ඉන්නේ සිනමන් ලොජ් හබරන හරි ලස්සන තැනක් මං හිතන්නේ අක්කර 27ක් නේ ඔව්. මේ ඒරියා එක සම්පූර්ණ අක්කර 27ක් හබරන විලේජ් හොටෙල් එකේ තියෙන අක්කර ගානත් එක මං හිතන්නේ 50 ගානක් ටෝටල් එක මෙතන විතරක් අක්කර 27ක් තියෙනවා. ඔයාලට පේන මේ හබරන ලේක් එක අපේ පිටිපස්සෙන් පේන්නේ හබරන මාරම වැව ලස්සනයි. මාර ලස්සනයි මාර නිදහස්. ඔයාලට මං හිතන්නේ මෙතන ඇහෙන්න සද්දයකට තියෙන්නේ මේ පැහැයන්නේ සද්දේ. අනන සද්ද විතරයි. එච්චර ලස්සන තැනක් මේ නිදහස මේ නිස්කලංක බව මේ සබහා දහමේ තියෙන අපූර්වත්වය විඳින්න අනිවාර්යයෙන්ම මේ වගේ තැනකට එන්න ඕනේ. අපි හැමෝම බිල්ඩින්ග්ස් මැද්දේ ජනතාවත් එක්ක ස්ට්‍රගල් වෙවි ජොබ්ස් කරන්නේ නැත්නම් ව්‍යාපාර කරන්නේ. මේ වගේ තැනකට ආවම සබහා දහම කොච්චර ලස්සනද කොච්චර දේවල් අත්විඳින්න පුළුවන්ද කියන එක ඔයාලට ෆීල් වෙවි. ඒ නිසා නිදහසක් ලැබුණ වෙලාවක දවස් දෙක තුනක්වත් දින්න බලාගෙන අනිවාර්යෙන්. එන්න ඇවිල්ලා එන්ජොයි කරන්න මේ වගේ තැනක. මොකද මේක උදේ ඇවිල්ලා හවස ගන්න පුළුවන් ඊළඟද ඒ කියන්නේ one day ගන්න පුළුවන් එක්ස්පීරියන්ස් එකක් නෙමෙයි. මේක ෆීල් කරන්න ඕන දෙයක්. මේ හැමදේම මාර ෆ්‍රෙෂ් අපිට ඒක දැනෙනවා. මාර ලස්සනයි ඔයාලා බලන්න ඔයාලට පේනවා ඇති මගේ පිටිපස්සෙන් තියෙන්නේ ලේක් එක. මේක මාරම ලස්සනයි මේ දවස්වල වතුර පිරීලා මේ හරියට යනකම්ම වතුර පිරීලා තියෙන්නේ. මාරම ලස්සන වයිබ් එකක් තියෙන. ඒ වගේම රැහැයොන්ගේ සද්දෙත් එක්ක කනට මාර සනීපයි. ඒ වගේම හිටපුවම රිලව් යනවා. මොන්රුන්ගේ කෑ ගහන සද්ද මේ හැමදේම පරිසරයේ තියෙනවා. ඇත්තටම මේ වගේ දෙයක් අපිට වැලියු කරන්න බෑ. ඒ අපිට දැනෙන දේ වචන වලට පෙරලා ගන්න අමාරුයි. මේ වගේ තව ගොඩාක් තැන් ලංකාවේ තියෙනවා. මේ අපි ආපු එක තැනක්. මේ වගේම අපි ඉස්සරහට යන තැන් අපි ඔයත් එක්ක ෂෙයා කරගන්නම්. මේ වගේ ලස්සන ලොකේෂන්ස් වලට අපි යනවා. මොකද අපි දෙන්න ගොඩාක් මානසික නිදහසකින් බලාපොරොත්තු වෙන දෙන්නේ. එතකොට අපි ගොඩාක් දුරට නිදහසේ ඉන්න පුළුවන් මේ වගේ නිස්කලංක තැන් වලට ට්‍රැවල් කරනවා. අනිවාර්යෙන්ම අපි මේ පාරත් ස්ටේ එක දවස් 3ක් දවස් 3ක්ද 3 nights 3 nights 3 nights කොහොම දවස් 4ක් වෙන්නත් පුළුවන්. ඉතින් මේ වගේ තැනක තියෙන මේ සබාදහමේ කතාව සබාදහමේ පණිවිඩය අනිවාර්යෙන්ම හරිම වැදගත්. ඒක නිස්කලංක නිදහස් මනසකට විතරයි තේරෙන්නේ දැනෙන්නේ. ඒක මං හිතන්නේ නිදහසේ ඉන්න කැමති ඇවිදින්න කැමති ට්‍රැවල් කරන්න කැමති ඔයාලට අනිවාර්යයෙන්ම මං කියන දේ ෆීල් වෙනවා ඇති. නිදහස හොයන කෙනෙකුට තමයි මං හිතන්නේ මෙතන ගොඩාක්ම ගැලපෙන්නේ. දැන් මේ අවට හරිම නිදහස් නිස්කලංකයි. ගොඩ සෙනග නැහැ. ගොඩක් අය කෑ ගැහිලි අපිට ඇහෙන්නේ නැහැ. මෙතන හොඳ නිදහසේ ඉන්න කෙනෙකුට නිදහස බලාපොරොත්තු වෙන කෙනෙකුට මෙතන කියන්න වචන නැහැ. ඒ තරම් නියමයි.
මං හිතන්නේ කෙනෙක්ට මානසික නිදහස කියන්නේ මාර විදිහට වටිනවා. අපි එක එක්කෙනා අපිත් මං හිතන්නේ අපි තේරුම් ගන්න ඕනේ අපේ හිතට ගොඩක් සැනසීම නිදහස් තියෙන්නේ මොන දේවල් වලින්ද කියන එක. එක එක්කෙනාට ඒක වෙනස්. අපි දෙන්න ගොඩක් ආදරය කරන දෙයක් තමයි මේ වගේ නිස්කලංක නිදහස් පරිසරය. අර තියෙන බිසි ෂෙඩියුල් වලින් එතන තියෙන වැඩ රාජකාරි වලින් පොඩ්ඩක් මිදිලා නිදහසේ ගත කරන්න දවස් දෙක තුනක් තෝරගන්න එක අපි දෙන්නගේ තියෙන ඒක මොකක්ද කියන්නේ ඇඩික්ට් වෙලා කිව්වොත් හරිනේ. ඔව් ඒ කියන්නේ අපි දෙන්නගේ මූලික අංගයක් බවට පත් වෙලා තියෙනවා. මොකද ඒ දේ අපිට ගොඩාක් අත්‍යවශ්‍ය දෙයක්. දැන් රස්සාව කරන කෙනෙක් වෙන්න පුළුවන්, ව්‍යාපාර කරන කෙනෙක් වෙන්න පුළුවන්. අපේ ප්ලෑන්ස් තියෙනවා. අපේ හැමෝටම ජීවිතේ එක අරමුණු තියෙනවා. මේ අරමුණු වලට යන්න අපි ප්ලෑන් කරන්න ඕනේ. මේක අපි මනස ව්‍යාකූල වෙලා ඉන්න වෙලාවට අපිට මේක සාර්ථකව කරන්න අමාරුයි. මොකද ඒ වෙලාවට අපිට අදහස් එන්නේ නැහැ. අපිට ඉස්සරහට තියෙන දේවල් ප්ලෑන් කරන්න හරි අපේ ඉදිරි සැලසුමක් ගැන හරි ව්‍යාපාරයේ දෙයක් හරි මොකක් හරි දෙයක් ගැන ප්ලෑන් කරන්න මං හිතනවා මනස ගොඩාක් කාම් වෙන්න ඕනි කියලා. ඒ කාම් වුණ වෙලාවට තමයි අපිට මේ අදහස් එන්නේ. නිර්මාණකරුවෙකුට එයාගේ අනිවාර්යයෙන්ම එයාගේ නිර්මාණශීලීත්වය එළියට එන්න මේ වගේ තැන් ගොඩාක් ඉවහල් වෙනවා. මොකද ඒක අපිත් එක්ක ඇග්‍රී වෙනවා ඇති අපිත් එක්ක එකඟ වෙනවා ඇති. ඔයා නිර්මාණ ශිල්පියෙක් නම් ඔයා කලාවට බර කෙනෙක් නම් ඔයාට කොච්චරනම් මේ නිදහස කියන දේ වටිනවද තමන්ගේ ෆීලිංස් එළියට ගන්න කියලා. ඒක මං හිතන්නේ හැමෝටම එහෙම තමයි. අනිවාර්යයෙන්ම. ඉතින් අද අපි අපේ නිස්කලංක මේ ස්ටේ එක එහෙමත් නැත්නම් මේ අපි ආපු ට්‍රිප් එක ඕගලන් එක්ක ෂෙයා කරගන්න හිතුවේ අපි ඇතර මේ channel එකේ අපේ පරමාර්ථය සහ අරමුණ වෙන්නේ අපි ෆීල් කරන දේවල් අපි එක්ස්පීරියන්ස් කරන දේවල් ඔයාලා එක්ක ෂෙයා කරගන්න. ඉතින් මේ වගේ නිස්කලංක පරිසරයක මේ කියන්නේ ඇත්තටම සබා දහමත් එක්ක 100%ක්ම සබා දහම එක්ක සම්බන්ධ වෙච්ච ස්ථානයක් මෙතන. ඒ කියන්නේ දැන් සමහර හොටෙල්ස් තියෙනවා අපි ගියහම එතනම ජස්ට් බිල්ඩින්ග්ස් විතරයි තියෙන්නේ නේද? එතන පූල් එකක් තියෙනවා, ෆැසිලිටි ඔක්කොම තියෙන්න පුළුවන්, වයිෆයි තියෙන්න පුළුවන්, ටීවී හැම දෙයක්ම. හැබැයි මේ වගේ එන්වයරන්මන්ට් එකක් මේ වගේ නේචර් එකට කිට්ටු තැනක් අපිට හොයාගන්න ටිකක් හරි අමාරුයි නේ. අපි අතනම ගොඩක් සර්ච් කරලා තමයි මෙතන අපි බුකින් එක දාලා අපි මේ තැනට ආවේ. අපි ෆස්ට් ටයිම් මේකට ආපු. අනිවාර්යයෙන්ම. හැබැයි මේගොල්ලෝ සිනමන් ලගේ තව තියෙන තැන්වල අපි ට්‍රින්කෝ ගිහිල්ලා ඒගොල්ලන්ගේ තැන්වල ඉඳලා තියෙනවා. නමුත් මේ හබරන අප ෆස්ට් ටයිම් අපි. ඒ කියන්නේ මීට කලින් හබරන අපි මේ විදිහට ඇවිල්ලා නැහැ. හරිම නිස්කලංකයි. ඇත්තටම මේකට කියන්න වචන නැහැ. ටිකක් රස්නේ මේ දවස්වල. හැබැයි ඒ රස්නේ කොහෙන් ගියාද කියලා දැනෙන්නේ නැහැ, දන්නේ නැහැ. මෙතෙන්ට ආවට පස්සේ මේ තියෙන අතන මේ මම හිතන්නේ මේ ගස්වල නම් හිටන් ගහලා තියෙන සමහර තැන්වල අපි දැක්ක කුඹුක් නා එතකොට නෙල්ලි ඔය වගේ විශාල ගස්වල බෝඩ් ගහලා මේගොල්ලෝ විද්‍යාත්මක නමක් එක්ක ගහලා තියෙනවා. අතන මේක නිකන් අර හරියට ගත්තොත් උද්භිද උද්‍යානයක් වගේ. ඉතින් මේක හරිම අපූර්වයි මේ එක්ස්පීරියන්ස් එක. මෙතන අපි රෙකමන්ඩ් කරනවා ඔයාට ඔයා නිදහසේ ඉන්න සබාදහමට ආදරය කරන කෙනෙක් නම් ඔයාට ස්ට්‍රෙස් වැඩි වෙන වෙලාවකට හරි නිදහස හොයන වෙලාවක් ලොන් වීකෙන්ඩ් එකක් හරි ඔයාට හම්බ වෙනවා. කෑම බීම ගත්තත් ඉන්ටර්නැෂනල් බුෆේ එකක් තියෙනවා. ඕගොල්ලන්ට කැමති විදියට කෑම ගන්න පුළුවන්. මේක මේ අපිට ගෙවල කරන ප්‍රචාරයක් නෙමෙයි. මේක ඇත්තටම අපේ ෆීලිංස් එක. සහ අපි එක්ස්පීරියන්ස් කරපු දේවල් එක්ක ෂෙයා කරගන්න එකක් තමයි මෙතනදි වෙන්නේ. ඉතින් හැම ෆැසිලිටි එකක්ම තියෙනවා. මෙතන මේ හැම ෆැසිලිටි එකටම වඩා වැදගත්ම දේ තමයි ලොකු ගාඩන් එකක්. සාමාන්‍යයෙන් අපිට හම්බ වෙන්නේ නැති ලොකු ගාඩන් ඒරියා එකක් එනවා. හරි හිතන්න පුළුවන් අක්කර 27ක කොටේජස් වගේ තැනින් තැන හදලා තියෙන්නේ. ඉතින් ඒ හැම දෙයකටම වඩා මේකේ තියෙන කියන්නේ මේ ලස්සන පරිසරය, වැව මේ හැම දෙයක්ම ගත්තොත් අපිට ඒකට වැලියු එකක් දෙන්න බෑ. සහ මේකේ තියෙන ෆැසිලිටි වලින් නම්බර් 1 මේකේ තියෙන නේචර් එක. අනිවාර්යයෙන්. කෙනෙක්ට සමහරක් වෙලාවට මෙතනට එන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි මේ වගේ තැන් ලංකාවේ ඕන තරම් තියෙනවා. මං කියන්නේ හැම දෙයක්ම টপ නොච් තියෙනවා කියලා. අඩුපාඩු තියෙන්න පුළුවන් ඕනම දෙයක තියෙනවා. ඒක පර්ෆෙක්ට් කිසිම දෙයක් නැහැ. ඉතින් නමුත් මේක තියෙන එන්වයරන්මන්ට් එක මේ තියෙන නිස්කලංක භාවය මේ සුන්දරත්වය ඒකට වැලියු කරන්න බෑ.